Hi guys, ඔනිදී ෂේන් එකකින් මම ඕඩර් කරපු පළවෙනි ඕඩර් එක ආවා. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු. මං කලින් මේක අන්බොක්ස් කරලා බලලා බොරු කියන්න ඕනේ නැහැනේ. මොනවාද තියෙන්නේ මං දාපු අයිටම්ස් ටික ඔක්කොම ඇවිල්ලාද කියලා. ඉතින් මේ හෑන්ඩ් බෑග් එක මම දැන් මේ මට හෑන්ඩ් බෑග්ස් ඉතින් මං ඉච්චර වැඩිපුර යූස් කරන කෙනෙක් නෙමෙයි. මම නිකන් ඕඩර් එක දානකොට දාලා බැලුවා. මේක ඩොලර් 2.720ක් වගේ ගණක් තමයි යුනේ වෙලාවේ. ඉතින් මේකත් මං ඕඩර් කරලා බලමු. මොකද මම මේ වගේ බෑග්ස් බැලුවාම මිනිසෝ එකේ රුපියල් 3000 ගානත් 4000 ගානත් අතර ගානක් වුණ හින්දා මං හිතුවා මේකක් ඕඩර් කරලා බලනවා කියලා. සේම් ක්වොලිටි ළමයි. ඊට පස්සේ ඉතින් මං ෆෝන් කවර්ස් ඕඩර් කරා තුනක්. හස්බන්ඩ්ටයි මටයි. ඉතින් එයා එකක් දාගෙන ගියත් එක්කද කොහොම හරි ඉතින් මේ තියෙන්නේ ඔය අත්තට දාන ඒවා මේව මුදුවර මේ සෙට් එකම මම ඕඩර් කරේ හබියට. මේක හරි ලස්සනයි. ඒ වගේම මේක හෙනම බරයි. ඒක 790ක් වගේ තමයි උනේ. ඉතින් මේකත් ඩොලර් 1.7 ගාණක් මේක නම් 790යි මේකත් 7 ගාණක් ඔන්න ඔහොම ඒවා තමයි මම ඕඩර් කරේ. පළවෙනි ඕඩර් එකට මට වියදම් වුණේ රුපියල් 17000ක වගේ ගාණක්. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා ඩිලිවරි ඒවා ටැක්ස් ඒවා මේවත් ඔක්කොම එක්ක. ඉතින් මම මේ වගේ ටිකක් ලොකු රින්ග්ස් එතකොට ඒ වගේ ඒවා ඕඩර් කරා. මොකද මට වැඩවලට යනකොට ඒ වගේ ඒවා අර පොඩ්ඩක් දන්නේ නැති ඉතින් ටිකක් පෙනුමට දාන්නත් පුළුවන් නේ. එහෙම කියලා හිතලා. ඉතින් මම එකම ඩිසයින් එක සිල්වර් ඇන්ඩ් ගෝල්ඩ් කලර්ස් වලිනුත් ඕඩර් කරා. ඒ වගේම ඉයරින්ග්ස් උත් එහෙමයි. මම ඉතින් හැම එකටම ආස නැහැ පොඩ්ඩක් හිතෙන්න ඕන දන්නේ නැද්ද? ඊට පස්සේ මට හිතුණා නිකන් ඇෆ්‍රිකන් ට්‍රයිබල් කලර්ස් තියෙන ඉයරින්ග්ස් දෙකකුත් දානවා කියලා. මම ඉතින් මේ ඉයරින්ග්ස් දෙකත් ඕඩර් කරා. ඊට පස්සේ ඉතින් තව මෙන්න මේ වගේ මේ ඩිසයින් එක කලින් මට මගේ නෑනා ගෙනල්ලා තිබ්බා ඕඩර් කරලා. ඒකේ ඔරෙන්ජ් කලර් එකකින්. ඒක මම මෙතන වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්නම් එකක්. ඉතින් මට හිතෙන එකේ ගෝල්ඩ් දාන්න. මොකද ගොඩක් වෙලාවට එළියට යන දේවල් වලට ඇඳුම් වලට ගොඩක් වෙලාවට ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් මැච් වෙන්න කරන්න පුළුවන් හින්දා. අනිත් එක මට එක එක කලර්ස් වලින් ඉයරින්ග්ස් ඕන තරම් තියෙනවා. මේ රින් එකට බං ආසුනේ මේක නිකන් අර ග්‍රීක් ස්ටැචු එකක මේ උඩ ෆේස් එක වගේ තමයි ඒක තියෙන්නේ. ඉතින් මේකත් අර නිකන් ඇඟිලි වලින් හાર્ට් එකක් හැදුවා වගේ ඔය වගේ එක එක මේවා හරිම 720යි 740යි ඔය වගේ 7 ගානකට තමයි ඉතින් මම ගත්තේ. ඉතින් මම මේකත් ආසුණා මේකත් 790ක වගේ ගානක් තමයි යුනේ. අන්න ඒ විදිහට මට ওই රින් එක දාගෙන කට්ටියට කරන්න පුළුවන්. ඇඟිල්ල පෙන්නන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ්ටත් රින් සෙට්ස් අර මේ ඔක්කොම ගත්තා. අන්න ඒ ඔරෙන්ජ් කලර් එක වගේ තමයි මම කලින් ගෝල්ඩ් එකක් පෙන්නුවේ. ඉතින් මම මෙන්න මේ වගේ ඩිසයින්ස් වලට අද මොකද සාරීස් වලටද සල්වාද ඕනම ඇඳුමකට ගෝල්ඩන් සිල්වර් මැච් කරන්න පුළුවන්. සිල්වර් කලර් ඒවා එක එක කලර්ස් වල ඒවා මම ගොඩාක් තියෙන හින්දා මම ටිකක් ගෝල්ඩ් කලර් තමයි මේ දපාර වැඩිපුර ඕඩර් කරේ. එතකොට මට අක්කට අම්මට අපි ඕනෙ කෙනෙක්ට මේව යූස් කරන්න පුළුවන්. ඉතින් මම බැංගල්ස් ටිකක් ගත්තා වැඩිපුර සිල්වර් ගත්තා. මොකද මම කියවනේ සිල්වර් ඒවා ළමයි මට ඕන තරම් තියෙනවා. ගෝල්ඩ් කලර් ඒවා තමයි මට يعني ගෝල්ඩ් ප්ලේටඩ් ඒවා තමයි ආඩු. අනිත් මම හැමතිස්සෙම ඉයරින්ග්ස් දාන කෙනෙකුත් නෙමේ. මුච් එක තමයි මම අතට උනත් දාන්නේ. බැංගල්ස් ඒවා මේවා දාන්නෙත් නැහැ. හැබැයි පර්ෆෝම් කරන්න එළියට යනකොට මට දැන් ඒවා දාන්න වෙනවා. ඉතින් ඒ හින්දා මම මේ වගේ සුකුරුත්තන් ටිකක් තමයි පළවෙනි ඕඩර් එක දැම්මේ. දැන් සෙකන්ඩ් ඕඩර් එකෙන් මම ඕඩර් කරන්නේ ඇඳුම් අරව මේවා බෙල්ස් ඒවා එක එක ඒවා. මොකද ඒවත් ඕන අනිත් එක ලංකාවේ අපි ගානට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ඉයරින්ග්ස් ඒවා මේවා ලංකාවෙන් ගන්න ගියා නම් රුපියල් 2500කට වඩා එකක් වැඩි අනිවාර්යයෙන්ම. ඉතින් මේ ඔක්කොම ටිකටම මට ගියේ රුපියල් 17000ක වගේ ගාණක් ලංකාවට ගෙනල්ලා ගෙදරටම බාර දුන්නා. එතකොට මට ඩිලිවරි එක උනේ රුපියල් 2300 ගාණක්. ඉතින් ආයෙ වීඩියෝ එකකින් අපි යමු. බයි.